ඔයාලා කවදා හරි වෙන ගායකයෙක් අනුකරණය කරලා තියෙනවද? එතකොට ඒ ගායකයාගේ වගේ ඒ ගායිකාගේ වගේ මගේ කටහඬ හැදුනොත් ඒක හොඳයි කියලා හිතලා තියෙනවද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාට. හයි. ඉතින් ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මේ මගේ 4වෙනි podcast එක. මගේ කලින් podcast ඔයාලා බලලා තිබ්බා. බොහෝම ස්තුතියි ඔයාලගේ කාලය මගේ podcast එක වෙනුවෙන් යෙදුවට. මම හිතනවා මම කරන දේවල් වලින් ඔයාලට යම් හොඳක් වෙන්නට ඇති කියලා. එහෙනම් වැඩි කතා නැතුව අපි අද මාතෘකාව පටන් ගමු. අද මං කතා කරන්න හිතාගෙන ඉන්නේ කාලයකට ඉහතදී මමත් මගේ අතිනුත් වෙච්චි එක වැරද්දක් පිළිබඳව. ඒක මේ මියුසික් වලටම පමණක් අදාළ දෙයක්ම නෙමෙයි. නමුත් ඒක මගේ මුළු ජීවිතේටම අදාළ වුණු දෙයක්. කාලයක් මගේ අතීතයේදී. ඒ තමයි කම්පැරිසන්. මම සිංගර් කෙනෙක් විදිහට මම මගේ කටහඬ සමහර වෙලාවට වෙන කෙනෙක්ගේ වගේ අනුකරණය කරන්න ගිහිල්ලා තියෙනවා. ඒ වගේම සමහරලාට මගේම එකට ඉන්න කලීග්ස්ලත් එක්කම ඉරිසියා හිතලා තියෙනවා. අනේ යාගේ වොයිස් එක හොඳයි. අනේ යාට මන්ට වඩා ටැලන්ට් එහෙම කියලා. කාලයක් යද්දි මට ඒක එච්චර හොඳ දෙයක් නෙවෙයි කියලා තේරුණා. නමුත් මං හිතනවා සමාජයේ අද මගේ වයස මට වඩා වැඩිමල් තාම ඒ කම්පැරිසන් කියන එක අපේ ලයිෆ් එක ඇතුළේ තියෙනවා. ඔයාලා හොඳටම දන්නවා අපි මේ ජීවත්වෙන හැම තත්පරයකදිම අපි තව කෙනෙක් එක්ක කම්පයා වෙනවා. ඒක නවත්තන්න බැහැ. නමුත් ඒක අපි තුළින්ම කඩාගත්තොත් ඒක අපි තුළින්ම නැති කරගත්තොත් අපිට පුළුවන් මේ කම්පයා වෙනවා කියන මෝඩ වැඩි නොකරන්න. ලංකාවේ අම්මලාට ඕනේ ගොඩක් වෙලාවට අපි හොඳටම දන්න දෙයක් මගේ අර නෑදෑයගේ පුතා මෙහෙම කළා ඔයත් එහෙම වෙන්න මගේ නැන්දගේ පුතා මෙහෙම කළා එයා මෙහෙම වෙඩින්න එකක් ගත්තා එයා මෙහෙම සින්දු කිව්වා එයා මෙහෙම පඩියක් ගන්නවා ඇයි ඔයාට බැරි මේවා හරිම කොමන් දේවල් නේද වැඩි හරියක් මියුසික් කරන මිනිස්සුන්ට අහන්න වෙන කතාවක් තමයි මේක නමුත් මම සතුට වෙනවා මගේ ගෙදර මගේ අම්මයි තාත්තයි මට කවදාවත් එහෙම කියලා තිබ්බේ නැහැ ඔයා ඩොක්ටර් කෙනෙක් වෙන්න ඔයා ඉංජිනේරුවෙක් වෙන්න කියලා මට කියලා තිබ්බේ නැහැ මගේ තාත්තා මට උපදෙසක් දුන්නා ඔයා මියුසික් කරන්න හැබැයි ෆීල්ඩ් එකට ගියාට පස්සේ ඔයාට මුහුණ දෙන්න වෙන දේවල් වලට ඔයාට ශක්තිය තියෙනවා නම් ඔයා මියුසික් කරන්න කියලායි කිව්වේ. ඉතින් මම ඒ අභියෝගය එදා බාරගත්තා සහ මම අදටත් ඒ අභියෝගයෙන් ඒ ජර්නි එකේ ඉන්න ගමන්. මේ කොලයක් තියෙන්නේ මගේ අද ස්ක්‍රිප්ට් එක. මම මේක විටින් විට බලනවා මොකද මම කැමති නෑ එක පොයින්ට් එකක්වත් මිස් කරන්න ඔයාලගේ. මම මගේ එක අත්දැකීමක් කියන්නම් මේ කම්පැරිසන් ගැන මේක මම මාව කම්පයා කරගත්තු දෙයක් මට මම ඉස්සර හින්දි භාෂාව ඉගෙන ගත්තා මම ඕලෙවල් කාලේ ඉඳන් හින්දි ඉගෙන ගත්තා සහ මට දැනටත් හින්දි කතා කරන්න පුළුවන් මම මේ හින්දි ඉගෙන ගත්තු කාලේ මම ගොඩාක් ආස කළා හින්දි සින්දු වලට මම ඇත්තටම මේ දවස්වල සිංහල සින්දුවක්වත් ඇහුවේ නැහැ හින්දි සින්දුමයි ඇහුවේ ඉතින් මම මෙහෙම හින්දි සින්දුව අහනකොට එක ගායිකාවක් හිටියා එයාගේ නම අයිශ්වර්යා මජ්මුදර් එයා ඇවිල්ලා ඉන්දියානු ගායිකාවක් එක රියලිටි ෂෝ එකකින් එයා වින් කරලා එහෙම තමයි එයා ඉන්දියාවේ ප්‍රසිද්ධ ගායිකාවක් විදිහට පත් උනේ සමහර විට ඔයගොල්ලෝ දන්නේ නැති සමහර විට දන්නේ නැතුවත් ඇති මේ අයිශ්වර්යා මජ්මුදාර්ගේ කටහඬ හරිම ලස්සනයි හරිම මිහිරි ගොඩාක් හයි පිච් හයි නෝට්ස් ගායනා කරන්න පුළුවන් කමක් තිබ්බ අයට ඇයගේ ඔරිජිනල් ගීතවලට වඩා මම ඇය ගායපු මෑෂප් එතකොට කවර්ස් වගේ දේවල් අහලා තියෙනවා ඒ කාලේ මම සෑහෙන්න ප්‍රැක්ටිස් කළා ඇය වගේ වෙන්න. ඒ කියන්නේ අයිශ්වර්යා මජ්මුදර්ගේ වොයිස් එක එළියට ගන්න මගේ වොයිස් එකෙන් මම මාරු විදිහට try කළා. මේ පොඩි කාලයක් නෙමෙයි මං හිතන්නේ අවුරුද්දක් විතර මං ඒක try කළා. මෙයාගේ වොයිස් එකෙන්ම කොහොමද මං sing කරන්න කියලා. ඒ වගේම හැබැයි මම ඒ වගේ අනුකරණය කරලා almost ඒ වගේ sing කරන්න පටන් ගත්තා. නමුත් පසු කාලීනව තමයි මට තේරුනේ ඒක හරියන වැඩක් නෙමෙයි කියලා. ඒ වගේම මම තව උදාහරණයක් කියන්නම් මගේ ලයිෆ් එකෙන්ම මාත් එක්ක හින්දි ඉගෙනගත්තු එක මට වඩා වැඩිම සහෝදරියක් හිටියා. මම නම කියන්නේ නැහැ. ඒ අක්කත් එක්ක මට මාර ඉරිසියාවක් තිබ්බා. මොකද එයා මේ හින්දි සින්දු සිං කරනවා හරියට බටර් වගේ සිං කරනවා අලංකාර හැමදේම. මගේ වොයිස් එක එච්චරම අර මැදිලා තිබ්බේ නෑ ඒ වෙද්දි මම පොඩි කෙනෙක් නිසා. නමුත් ඇය ගොඩක් ප්‍රැක්ටිස් කළා. ඇය යුනිවර්සිටි එහෙම ගියපු
කෙනෙක් මියසික් වලින් මේ ඇය හින්දුස්ථානි සංගීතය තමයි හැදෑරුවේ විශාරද කෙනෙක් ඉතිං මට හැම වෙලේම හිතුණා ඇය එකන මට ලොකු තරහත් තිබ්බ අයත් එක්ක ඒකැන්න ඇය මේ මට මුකුත් කරලවත් එහෙම නෙමෙයි නමුත් මට ලොකු තරහත් තිබ්බ අයත් එක්ක මේ මොකද ඇය මට වඩා දක්ෂයි කියල මං හැමවෙලේම හිතාගෙන හිටිය හින්ද ඒක නිසා මේ ඇයගේ මූුණ දැක්කත් මට ඒත් මට ඇත්තක තරහක් තිබ්බා ඇත්ත වශයෙන්ම එකන්නේ ඇය මොකක් හරි වචනයක් කිව්වොත් මට ඒකට තරහකිබ්බා මට මොකක් හරි දෙයක් හදාගන්න කිව්වත් මට ඒකටත් තරහ ගියා යා කවුද මට කියන්න වගේ ඇත්තරම් මම මේ පස්සේ කල්පනා කරලා බලද්දි ඇයි මම මෙච්චර මේ මනුස්සයත් එක්ක තරහ ඒ ඇයි ඒකට හේතුව කම්පැරිසන් වලින් අපිට සිද්ධ වෙන්න හොඳක් නෙමේ අපි අපිව කම්පයා කරගන්න කොහොම දනික් කෙනෙක් එක් මං ඒකට ඔයාලට කියන්නම් කතාව මොකද දැන් අපි තව කෙනෙක් එක්ක අපිව කම්පයා කරගන්නව නම් අපිට යාට තිබ්බ සේම් එක්ස්පීරියන්සස් තියෙන්න ඕනය ලයිෆ් එක අනිවාර්ය නැති එයා වගේ වෙන්න නම් එයාගේ එක්ස්පීරියන්ස් අපිට තියෙන්න බෑ එයාගේ බැක්ග්‍රවුන්් එකම අපිට තියෙන්න ඕනේ හැබැයි හොඳට හිතලා බලන්න අපිට එහෙම කරන්න බැහැනේ ඇගේ පුංචි කාලේ අත්දැකීම් කොහොමද අපි ගන්න එතකොට මේ කම්පැරිසන් කියන එක කොච්චර බොරු වැඩක්ද කියලා ඔයාලට තේරෙනවා නේද ඇත්තට මේක බොරු වැඩක් ඇත්තට මට ඔයාලකින් අහන්න ප්‍රශ්නයක් තියෙන එක මම මගෙන් අහගත්තු ප්‍රශ්නයක් අපිට ඕනේ දක්ෂ ගායිකාවක් වෙන්නද එහෙම නැත්නම් කාගේ හරි කොපියක් වෙන්නද හොඳට හිතලා බලන්න අපිට අවශ්‍ය වෙන්නේ අපේම ස්ටයිල් එකේ ගීත එලියට අරන් එන්න ඔයාලා හොඳට බලන්න ෆ්‍රෙඩි මර්කරි වගේ සිංගර්ස්ලා තව ඉන්නවද ඇඩෙල් වගේ බිලි අයිලිෂ් වගේ නේහා කක්කර් වගේ ඌෂා උතුප් කියන්නේ මම ඇය ගැන පොඩ්ඩක් කතා කරන්න ඕනේ මොකද ඉන්දියානු සංගීතය ගොඩාක් මිහිරි හයි පිච් සිංගර්ස් ලගේ තමයි අතර තමයි ඕක දෝලනය වෙවී තිබ්බේ නමුත් ඌෂා උතුප් කියන්නේ හරි ගොරහැඩි කටහඬක් තියෙන හරි බර කටහඬක් තියෙන කෙනෙක් එයාගේ සින්දුවක් තියෙනවා ඩාර්ලිං අකුසේ අක්කේ චාර් කරනේ දෝ රුක්කුනා මුච්කෝ ප්යාර් කරනේ දෝ ඔය සින්දුව අහලා බලන්න එයාගේ වොයිස් එක කොච්චර බර වොයිස් එකක්ද කියලා ඇය ඒ කාලේ ඔය පබ්ස් වල සිං කරපු කෙල්ලෙක් මේ ඌෂා උතුප් මේ ශේෂ්ත්‍රයට ඇවිල්ලා ඇගේ ඒ යුනික් කටහඬින් ඉන්දියානු සංගීතය උඩු යටිකුරු කරලා දැම්ම ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ බිලි අයිලිෂ් වර්ල්ඩ් එකේ තියෙන පොප් සංගීතය වෙනස් මුහුණුවරකට ගෙනාපු කෙනෙක් තමයි බිලි අයිලිෂ් කියන්නේ ඇයගේ ඉමෝෂන්ස් පිරි හරිම සොෆ්ට් මියුසික් වලින් ඔහු සහ ඔහුගේ සහෝදර ෆිනියස් එකතු වෙලා පොඩි ජෑස් කෑල්ලකුත් තියෙන අර හරි ලස්සන මියුසික් එකක් එළියට දුන්නා ඒකේ තියෙන සම්පූර්ණම ඉමෝෂන්ස් ඇස් දෙක වහගෙන අහන් ඉන්න පුළුවන් මියුසික් ගෙනාව ඇය මේ වර්ල්ඩ් එකට ඒ වගේම මතක් කරන්න ඕනේ සනුක වික්‍රමසිංහ අපේ මල් සංගීත සංස්කෘතියේ එක සන්ධිස්ථානයක් ඒක අපේ තිබ්බනේ මල් සින්දු කියලා යුගයක් මම ඒ ගීතවලට මම වැරද්දක් කියනවා නෙමෙයි නමුත් ප්‍රතිශතයක් විදිහට ගත්තොත් සංගීත මියුසිෂියන්ලා මල් සින්දු වලට එච්චරම කැමැත්තක් දක්වන්නේ නැහැ පුද්ගලිකව මමත් නමුත් ඒ අතරත් හොඳ සින්දු තිබ්බ නෑ කියන්න හැ ඉතින් මේ මල් සංගීත සංස්කෘතිය වෙනස් කරන්න සනුක ගෙනාව ලස්සන සින්දුවක් පෙරවදන ඔයාලට මතක ඇති ඒ ගීතය ඒ ගීතයෙන් ආවට පස්සේ අපේ ඒ මල් සින්දු සංස්කෘතියත් මං හිතන්නේ ගොඩක් දුරට වෙනස් වුණා ඒකත් මම මතක් කරන්නට ඕනේ මම මේ හැම කෙනාම ගැන කිව්වේ මොකද ඒගොල්ලෝ එළියට දුන්නේ එයාලගේ දෙයක් එයාලගේ සංගීතය එයාලගේ අනන්‍යතාවය තමයි එයාලා මේ ලෝකෙට මුදා හැරියේ අපිට දුන්නේ අපි ෆෑන්ස්ලා විදිහට අපිට ඒගොල්ලෝ දුන්නේ එයාලගේ ඔරිජිනල් සංගීතය උදාහරණ ඕනා තරම් මේ ලෝකේ තියෙනවා මම තවත් උදාහරණ කියන්න අවශ්‍ය නැහැ ඇත්තටම මේ ලෝකේ ප්‍රසිද්ධියට පත් ජනාදරය දිනාගත්තු හැම ආටිස්ට් කෙනෙක්ම හැම සංගීතඥයෙක්ම ඔවුන්ගේ දෙයක් එළියට දාපු අය ඒකයි ඔවුන් අනික් අයට වඩා වෙනස් වුනේ මොකද අපිට තව ඇඩල් කෙනෙක් ඕනේ නැහැ තව ශ්‍රේයා ඝෝෂල් කෙනෙක් ඕනේ නැහැ තව රයිනි කෙනෙක් ඕනේ නැහැ
එයාලා ඕල්රෙඩි ඉන්නවා. එයාලට තියෙන එකම එක ඩෙන්ටිටි එක නේද? එතකොට මම දැන් ඔය මං කිව්ව වගේ මටත් ඔය ප්‍රශ්න තිබ්බනේ ඔය කම්පැරිසන් ප්‍රශ්න සහ ඔය හඬ අනුකරන ප්‍රශ්නේ. මම කාලයක් තිස්සේ මං හරි ෆෑන් කෙනෙක් ඈන් මරීගේ. ඈන් මරීව දන්නවා කියලා මං හිතනවා. ඈන් මරීගේ මම මාර විදිහට මං ෆෑන්. මං එයාගේ සින්දු විතරයි ඇහුවේ ඉස්සර. ඉතින් මම ට්‍රයි කළා එයාගේ වගේ සිං කරන්න. එයා වගේ සිං කරන්න. එයාගේ තියෙන අර හරි ක්‍රැක් ලස්සන වොයිස් එකක් එයාට තියෙන්නේ. ඊට පස්සේ මම ට්‍රයි කළා ඒක කරන්න. පස්සේ මට තේරුණා ඇයි මම එයාව අනුකරණය කරන්නේ. මම ඇත්තටම ඒක නවත්තන්න විශාල හේතුවක් තමයි මේ මම බලපු එක පොඩ්කාස්ට් එකක් කම්පැරිසන් ගැන. ඒ වගේ මම ලූනා පීච්ගේ මේ මෑතකදී ඒක ආවේ. මං අන්න ඒකත් බලලා තියෙනවා. මේ වගේ පොඩ්කාස්ට් වලින් මම ඉගෙන ගත්තා හරි මේ කම්පැරිසන් කියන එක එච්චර හරියන්නේ නැහැ. සහ මං ඒගොල්ලන්ව කොපි කරන එක හරියන්නේ නැහැ. අපි යාත් එක කම්පෙයා කරගන්න නිසානේ අපි ආව කොපි කරන්න try කරන්නේ. මොකද අපි හිතනවා ඒගොල්ලෝ අපිට වඩා හොඳයි කියලා නේ. එතකොට මම මේක දැනගත්තට පස්සේ මම දැන් ඔය ලොබීස් වල සිං කරන කාලේ මම try කළා ඒ වගේ කියන්න මුල් කාලේ. මම මෝල්දිව්ස් ටුවර් එකක් ගැහුවා. ඒ මෝල්දිව්ස් ටුවර් එකේදී මං try කළා හැම කියන්න. but මට තේරුණා නෑ මේක හරියන්නේ නෑ කියලා. but ඒක තේරෙන්න කලින් මම දැන් මෝල්දිව්ස් ඉඳන් ලංකාවට ආවට පස්සේ මම මෙහි හොටෙල් එකක සිං කරන්න පටන් ගත්තා. මාත් එක්ක එකට පියානෝ ප්ලේ කරපු මගේ යාළුවා මගේ සහෝදරයා ලක්මාල් අයියා මම ඔහුව මතක් කරන්න ඕනේ මේ වෙලාවේ. ඔහු මට කිව්වා ඔයාට තියෙන යුනික් වොයිස් එකක්. ඔහු මාව මාර විදිහට දිරිගැන්නුවා. මට ඒක ගොඩාක් වටිනවා. මම ඔයාලට කලින් පොඩ්කාස්ට් එකත් මං කියලා තියෙනවා මං එච්චර මං කැපිලා පෙන්න උත්සාහ කරාට මට මං කොච්චර දක්ෂ වුණත් මං කොච්චර හොඳට සිං කළත් මට ඇප්‍රීසියේෂන් එක හම්බෙලා තිබ්බේ නෑ ඒ වෙනකන් කියලා. මට ඇප්‍රීසියේෂන් එක මෙයාගෙන් හම් වෙනකොට මං ඒ කියන්නේ ඇත්තටම ඔහු මාව සෑහෙන්න අගය කළා. ඔයාට මාර වොයිස් එකක් තියෙන්නේ. ඔයාට යුනික් වොයිස් එකක් තියෙන්නේ. ඔයාට ලොකු ඇබිලිටි එකක් තියෙනවා මේ මියුසික් සම්බන්ධයෙන් කියලා. ඊට පස්සේ ඔහු මාව ගොඩක් හොඳ ගීත අහන්න යොමු කළා. ඒවා ප්‍රැක්ටිස් කරන්න යොමු කළා. මට ලොකු චැලෙන්ජ් එකක් වෙන සෝන්ග්ස් එයා මට දුන්න පුරුදු වෙලා එන්න කියලා. මම ඒවා පුරුදු වුණා. ඊට පස්සේ මම මගේ කටහඬ එතනදි තමයි හොයාගත්තේ. මේ තියෙන්නේ මගේ කටහඬ. මේක තමයි මගේ කටහඬ. ඊට පස්සේ මිනිස්සු ආවේ තව ඇඩෙල් කෙනෙක් අහන්න නෙමෙයි. ඔවුන් ආවේ තව බිලි අයිලිෂ් කෙනෙක් අහන්න නෙමෙයි. ඔවුන් ආවේ මාව අහන්න. ඉතනින් පස්සේ මගේ ඔඩියන්ස් එකෙන් පිටරට ඕන තරම් සුද්දෝ එහෙම එනවනේ හොටෙල්ස් වල. ලංකාවේ මිනිස්සු ගොඩක් වෙලාට ඇප්‍රීෂিয়েට් කරනවා හරි අඩුයි. ඒගොල්ලෝ සින්දු අහන්නෙත් නැහැ. නමුත් පිටරට මිනිස්සෙක් ආවොත් එහෙම ඒගොල්ලෝ සින්දු අහනවා. මම ඒක ඇත්තටම සමස්තයක් වශයෙන් මම ඒක අත්විඳලා තියෙනවා. ඉතින් එතකොට මට ඒ හම්බෙන ඇප්‍රීසියේෂන් එක හැම කෙනාම මට කිව්වේ you have a unique voice. You have a unique voice. මට ඒ ඇප්‍රීසියේෂන් එකෙන් තමයි මට තේරුනේ අනේ මම මොකද්ද මේ මෙච්චර අවුරුදු ගාණක් කළේ මාව තව කෙනෙක් එක්ක කම්පෙයා කර එයාට වඩා මම නරකයි. එතකොට මං එයාගේ වොයිස් එක ගන්න ඕනේ කියලා මං අවුරුදු ගාණක් කරපු වැඩේ වැරදි කියන එක මට තේරුණා. තව මේකට හේතු වෙන දෙයක් තමයි සෝෂල් මීඩියා. සෝෂල් මීඩියා වල සහ අපි හිතමු අපි ආටිස්ට් කෙනෙක්ගේ ෂෝ එකක් බලන්න ගියා කියලා. අපිට පේන්නේ අර පර්ෆෙක්ට් අවසානයේ විතරයි. අර අයිස්බර්ග් එකේ උඩ කෑල්ල විතරයි පේන්නේ අපිට අයිස් කන්දේ නේද? එතකොට ඒ පර්ෆෙක්ට් පර්ෆෝමන්ස් එක ඉදිරිපත් කරන්න ඔවුන් කොච්චර ප්‍රැක්ටිස් කරාද, ඔවුන්ට කොච්චර වැරදුනාද, ඔවුන් කී පාරක් ෆේල් වුණාද කියන එක අපිට පේන්නේ නැහැ. දැන් වැඩි අවශ්‍ය නැහැ. මම මගෙන් උදාහරණ ගන්නම්. මම සමහර කවර්ස් වීඩියෝ කරනකොට මට එපා වෙලා තියෙනවා වැරදිලාම. සමහරලාට මම වැරදින හින්දා ඒ සින්දු අයින් කරලා තියෙනවා. මේ ඕන්නේ නැහැ මම වෙන එකක් කියනවා කියලා. එහෙම වැරදෙනවා. අපි කාටත් එහෙමයි. ඕනිම කෙනෙක්ට පිච් අවුට් යන්න පුළුවන්. ඒක අපි ප්‍රැක්ටිස් එකෙන් තමයි ඒව හදා ගන්න ඕනේ. එහෙම නැතුව අපි පර්ෆෙක්ට් වෙන්නේ නැහැ. තව කෙනෙක් එහෙම සිං කරනවා නම් පිච් එකට එයා ඒ පිච් එකට සිං කරන්න එයාගේ ජීවිතේ ලොකු කැපකිරීම් කරලා තියෙනවා. මම මේ දේවල් තේරුම් ගත්තට පස්සේ මට අවශ්‍ය වුණා හැම ජොන්ර් එකක්ම සිං කරන්න. හැම ජොන්ර් එකක්ම සිං කරන්න මට අවශ්‍ය වුණ නිසා මම ප්‍රැක්ටිස් කළා. මම දවසට පැය 7ක් 8ක් සමහරට 10ක්
නැගිට්ට වෙලේ ඉඳන් නිදා ගන්නකම්ම සමහර වෙලාවට මම ප්‍රැක්ටිස් කළා. මම සෑහෙන්න ප්‍රැක්ටිස් කළා. මම එක එක දේවල් හෙව්වා. මම තනියෙන් රිසර්ච් කළා කොහොමද මේගොල්ලෝ සිං කරන්නේ කියලා. මොකද මම උමාර මිස් ගාවට ගියා. උමාර මිස්ගෙන් තමයි මම ගොඩක් දේවල් ඉගෙන ගත්තේ, ටෙක්නික්ස් අනම්මනම් හැමදේම. හැබැයි මට ෆයිනෑන්ෂල් ප්‍රශ්නයක් තිබ්බ නිසා මට ඒ කෝස් එක කන්ටිනියු කරන්න ඒ දවස්වල බැරි වුණා. ඊට පස්සේ ඇය ඒ කියලා දුන්න දේවල් ගැන මම තනියෙන් රිසර්ච් කරන්න ගත්තා. ඊට පස්සේ මට උමාරයන් උමාරිය හැම වෙලේම කියන කතාවක් තමයි ඒගොල්ලෝ පැය 10ක් විතර දවසට ප්‍රැක්ටිස් කළා කියන එක. මට ඒක ගොඩක් වැදුනා. එයාලා අද මෙහෙම වෙලා ඉන්නේ එයාලා චූටි කාලේ ඉඳන් ඒ කරපු ප්‍රැක්ටිස් එක නිසා. ඉතින් ඇයි මටත් බැරි? මටත් පුළුවන්. මං කම්පෙයාර් කරන්න ඕනේ නැහැ. ඔවුන්ගේ ඩිසිප්ලින්, ඒ වගේම ඔවුන්ගේ ටෙක්නික්ස්, බ්‍රෙතිං, ඒ හැමදේම මට ගත්තා. හැබැයි මං ඔවුන්ව කොපි කරන්න තවදුරටත් උත්සාහ කරේ නැහැ. ඇත්තටම අපි තව කෙනෙක්ගේ අයිඩෙන්ටිටිය ගන්න එක, තව කෙනෙක් කොපි කරන එක එක පැත්තකින් ඒක ලොකු අපරාධයක්. මොකද ඒ කෙනාටත් තියෙන එක අයිඩෙන්ටිටිය එකක් විතරයි. අපිට තියෙනෙත් එක අයිඩෙන්ටිටිය එකයි. ඉස්සල්ලාම අපි ඒක හොයාගන්න ඕනේ. මං ඔයාලට දවස් 30ක චැලෙන්ජ් එකක් දෙන්නම්. ඇත්තටම මේක ඕගොල්ලෝ කරනවා නම් මට අන්තිමට ඔයාලගේ වොයිස් එක හොයාගත්තොත් මට අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මේකයි ඔයාලගේ චැලෙන්ජ් එක. දවස් 30ක් ඔයාලා try කරන්න කාවත් අනුකරණය කරන්නේ නැතු. ඔයාලා මතක් කරන්න මං කාව අනුකරණය කරලාද මේ සිං කරන්නේ. ඒක මතක් කරලා පොඩ්ඩක් පස්සට ගිහින් රිවයින්ඩ් කරලා බලන්න. එතකොට ඔයාලට තේරෙයි කොහේ හරි ඔයාලා එහෙම කරනවා නම් මම මෙයාව තමයි අනුකරණය කරන්න කියලා. ඔයාලා මොකක් හරි සින්දුවක් අරගෙන මේක කොහොමද මගේ විදිහට කියන්නේ? මේකට කොහොමද මගේ කෑලි බෑලි ටිකක් දාන්නේ? කල්පනා කරන්න. මුලින් ඔයාලට නිකන් පොඩි අමුත්තක් හිතෙයි. ඊට පස්සේ ඔයාලා තනියෙන් හරි මේක වෙනස් විදිහට කවුද කියලා තියෙන්නේ? කවර්ස් බලන්න. හරි මෙහෙම කියලා දෙනවා. එතකොට මේක මට කොහොමද කියන්න පුළුවන්? මම මොකද්ද මේකට ඇඩ් කරන්න ඕනේ? හොයන්න. අනිවාර්යෙන් හොයන්න. අන්න එතකොට ඔයාට ඔයාගේ ඇතුලේ ඉන්න ආටිස්ව හම්බෙයි. අද පොඩ්කාස්ට් එකෙන් මං අන්තිමට ඔයාලට දෙයක් කියන්න. සාර්ථකත්වය ලැබෙන්නේ හොඳම කොපි එකට නෙමෙයි. අමතක නොවන ඔරිජිනල් එකට. ඉතින් මේ පණිවිඩය ඔළුවේ තියාගෙන ඔයාලා try කරන්න, ඔයාව හොයාගන්න. එහෙනම් අදට මෙච්චරයි. ඔයාලා කමෙන්ට් එකක් දාන්න මගේ පොඩ්කාස්ට් ගැන. ඔයාලා මේ චැලෙන්ජ් එක බාරගෙන කරොත් ඒවා ගැන මට කමෙන්ට් එකක් දාන්න. එහෙනම් තවත් මේ වගේ හරවත් පොඩ්කාස්ට් එකකින් අපි හම්බෙමු. බයි.